ලයික් කරනවට ලයික් බලනවට ගොඩාක් ස්තුතියි. හාය කොටම සසීමලය අදගදලම අලු ඉඩගත්ත ඉතින් මංගල සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. වෙල්කම් බැක්. ඉසික්ක ඉන්ට්‍රෝ එක ලස්සනයි. ඒ නිසා මම ඒක උස්සන යාළුවනේ හැමදාම. ඉංගදත් අපි හැමදාම වගේ Facebook එකේ තියෙන එක වීඩියෝස් පෝස්ට් ඔක්කොම බලන. හරි ඉතින් guys මම කලින් වීඩියෝ ගොඩක් කට්ටිය දාලා තිබ්බා. මේ වීඩියෝ එක කොටයි මේ වීඩියෝ එක කොටයි ඉතින්. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ bell icon එක click කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මට අහුඩු මල්ලි මගේ නම්බරේ ඉල්ලලා හරිද කවුද ඉල්ලුවේ මන් නම්බරේ කෙල්ලුද මේ ඉඩලා තියෙන්නේ මේ දාලා දෙන කවුද WW නිෂු නම්බර් එක දෙන්නෝ කවුද මේ නළුවෙක් මගේ ලොකුකම කියලා එක එක්කෙනා ඉන්නට ගිහිල්ලා ඇත්ත මූත් මට නම්බරේ දාන්න තිය මට මෙලෝඩියක් අරගන්න වෙලාවක් නැහැ හරිද ඒකයි මම ගේ වදනක්වත් දැම්මේ නැත්තේ අම්මට සිරි සෙලිබ්‍රිටි කෙනෙක් යාළුවනේ නම්බරේ කියන්න මම සේව් කරන්න නම්බර් එක කියනා 510යි 64යි 19 මමත් ආසයි වදන් ගහන අයියා කෙනෙකුට යාළුවනේ පොඩ්ඩක් ඉන්න මමත් කෝල් කරන්න කිලර් පොඩ්ඩ බවගෙනම මුනාදනේ කිලර් පොඩ්ඩ නිකන් චාටරට ගන්න බා ෆෑන්ස්ලා නම්බරේ දාලා නිකන් කට් ගන්න අම්මට අහුඩු මල්ලි කවුද මේක එඩිට් කරේ 100ටම එක රිප්ලයි එකක් හුම් කියලා එවද්දී ගේ අනේ මටත් රිප්ලයි වීඩියෝ එකක් W ඒත් මම මැනිකුඹ දන්නවද එයාට ආෆ්ටර් ඉෆෙක්ට් එක එවන්නේ නැහැ බං මෙච්චර ඉෆෙක්ට් උනාට පපුව ගැහුණ වෙලාවෙදිම මට තේරුණා මම මිය යන බව ඒ වෙලේදී තමයි මම තේරුම් අයියෝ කියන්නේම බොරුවක් කියන එක මොනවාද රැස් වේදනාද නංගි ඉලෙක්ට්‍රිසිටි යාළුවනේ අම්මට හුඩු අම්මා කොල්ලද තමීෂ් ප්‍රොඩක්ෂන් අම්මට උඩු සෙල්ලන්නේ නැහැ තමීෂ් ප්‍රොඩක්ෂන් මටත් පුළුවන් යාළුවනේ වගේ එඩිට් කරන්න බෑන්න අම්මාඩසි මගුල් ගෙදරක් නේ අඩෝ මනමාරි නටනවද බං මගුල් ගෙදර the fuck good morning මට නෙස්ට මෝල්ට් පුංචි පැකට් එකක් නේ ඇඩ් එකක්ද මල්ලි නෙස්ට මෝල් ඇඩ් එක නෙස්ට මෝල් අම්මා ඒ නාම්මට දෙවෙනි මනමාලිෆු ඒ නෙහිමින්නට අන්න නංගි අම්මට උඩු වලියක් මල්ලි වලියක් අපෝ මේව දාන්න බෑ ගිය පාර දාලා ස්ට්‍රයික් එකක් දුන්නා වලනේ මම මේක බ්ලර් කරලා දාන්න කොහොම හරි මෙතන තියෙන වලියක් හරිද මෙතන කොල්ල සෙට් එකට ගා ගන්න අම්මට උඩු බස් එකත් ගා ගන්න සුපිරි ගහගෙන ඉල්ල අම්මට උඩු හෙල්මට් පාරක් ගැහුවා අම්මේ අම්මට සිරියාලුනේ රාජාංගනේ ආමුදුරුන්ගේ සෙටප් එක බාන්නු තාටි දසින් කොහොමද ගේමින් PC එකක් ගාලා ගේමින් සාදු මම සූදානම් වැඩ පටන් ගන්න මේ සියල්ලම මාලිමාවෙන් දුන් රුපියල් ලක්ෂ 20ක භාණ්ඩ ලැබීමට නියමිතයි. දී ඇති පින්තූරයේ දෙස බලා වාක්‍යයක් නිර්මාණය කරන්න. අපි බලමු ලංකාවේ ක්‍රියේටිව් මිනිස්සුන්ගේ ක්‍රියේටිව් අයිඩියාස්. No comments. 1v1 ඉල්ලන් එන්න එපා ලොවෙත් වඩා ගන්නවලු. අම්මට උඩු මාලි ෆ්‍රී ෆයර් එකේ වැඩ් එකකගේ මට උඩු ඇරුනේ. මෙයාද? ඕකේ. ඒ මේ මොනවාද මේ ගන්න? බල්ලා අම්මට උඩු මාලි පොලි මොනවාද ගන්න ෆ්‍රී ෆයර් ගන්නද? ඒ මල්ලි ෆ්‍රී ෆයර් ගන්නද? ඒ අඩෝ ඌට මොනවද වෙලා තියෙන්නේ? රෑන්ක් මැච් එකක් මැද්දේ ඉද්දි පොලිසියට අරන් ගියාම මේවා එකෙක් හිටියට පස්සේ ඔක්කොම ටීවී channel වලින් දාන එපා ගේම් ගහන්න එපා ළමයි කාලා කන්න වෙනවා ළමයි මැරෙනවා ලබ්බ තමයි මේ වගේ උන්ව මරලා දාන්න ඔක්කොටම ගලි ප්‍රේමද what the fuck සියවස් ගණනක් සගුණු රහසක් ප්‍රේමද ඩේම 30 වෙනිදා සතියේ දින රාත්‍රී 9 shit මේ පොඩි ළමයින්ගේ මේ ඩොක්ටර් කෙනෙක් දුවේද මං හිතන්නේ මේ අර මේකක් එහෙම තියෙන්නේ මේ මොකද්ද මේ තියෙන්නේ හරි anyway මේ good luck හොඳට බෙහෙත් දෙන්න ඕන අක්කේ මේ සමා වෙන දොස්තර මාසෙට ලක්ෂ 3ක් පඩි ගන්න පුළුවන් දවසට පැය 8ක් වැඩ කරලා ඒකත් ලංකාවේ AC room එකේ ඉඳලම කිසිම අධ්‍යාපන සුසුකමක් නැතුව කරන්න පුළුවන් ජොබ් එකක් තියෙනවා නම් මටත් කියන්න මාත් ඒ වගේ ජොබ් එකක් බලනවා ඒකයි ජොබ් එකක් ඕනේ නැහැ හරිද මං ඔයාලට කියලා දෙන්නම්
ගෙදරින් ඉඳන් සල්ලි හම්බ කරන විදියක්. මේ දවස්වල IPL වල උණුසුම දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ඔයාලට පුළුවන් 1x එකත් එක්ක එකතු වෙලා මේ මැච් එකේ කවුරු දිනයිද? කවුද වැඩියෙන්ම ලකුණු ගන්නේ? වැඩියෙන්ම කඩළු ගන්නේ කවුද? වගේ දේවල් ගෙස් කරලා. ඒ කියන්නේ ඔයාලගේ big brain එක use කරලා හිතලා කොහොම හරි හරියට ගෙස් කරොත් සල්ලි තමයි මගේ රත්තරන් යාළුවෝ. ඉතින් ඔයාලට තියෙන Google එකට ගිහිල්ලා 1x කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ promo code එකෙන් register වෙන්න පුළුවන්. මල්ලි මේ promo code එකෙන් register වුණොත් ඔයාලට රුපියල් 50000ක දීමනාවක් දිනා ගන්න chance එකක් තියෙනවා. සෙල්ලමක් නෙමෙයි 50000. ඉතින් ඔයත් රිස්ක් එකක් අරගෙන සල්ලි හම්බ කරන්න කැමති අවුරුදු 18කට වඩා වැඩි කෙනෙක් නම් මොකද්ද බලාගෙන ඉන්නේ? ඵලයන් ගිහිල්ලා 1x එකේ රෙජිස්ටර් යන්න. මේ මොකෙද්ද මේ? Nidaleone bhaviyodye vida amor sahare Mangal nakati pemere yeku ha hitma pitsmena vayu got it girl කොටුවේ පොඩි ආමුදුරුවෝ පේෂල් එකක් දාලා අම්මා කොහමද නළුවා වගේ දුමක් අම්මා දුම දාලා ඉන්නේ තියෙන ඒ දුන් නෙමෙයි මේ හොඳ දුමක්ද අම්මට උඩු කොහමද සම්මා ෆේෂල් යාළුවනේ නෑ මම කියන්නේ මේ වගේ ඉන්න ඕන හාමුදුරුවෝ කෙනෙක් වම ලස්සනට බලන්න කොටුවේ තට්ටේ අම්මට උඩු මූට මොනවද දාලා දෙන්නේ ඊ මූට ලැජ්ජ නැද්ද බං මයිකල් ජැක්සන් අයියෝ අම්මට උඩු මූන් වෝකුත් කරන්න කොහමද මයින් සුදු තාත්තේ අම්මට උඩු ඒකද යන්නේ පුත් නෑමනික මට ඔය කියන්න දෙයක් තියෙනවා කියන්න දෙයක් තියෙනවලු ඔයාට ළමයි ගොඩාක් හදේ මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා මේ මොනවද මේ I love you too මනික මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා මං අඩුම තරමේ හිතුවේ ළමෙක් හම්බෙන්න ඉන්නා කියලා කියයි අම්මට සිරියාලුනේ ඉස්සර ඡන්ද බලනා මතකද ඔයාලට ඔයාලත් මෙහෙම බලන්නේ නැති කියලා කොච්චර සතුටෙන්ද බැලුවේ එක මිටකට සුබනකතට රට අනුරට අනර්ග සිනමාවක් යාළුවනේ මල්ලි මොනවද ගන්නේ රැප් එක කියන්නේ නේද කුඩා මල්ලි පවුලේ උංගාල් කුණු හර්ප කියන්න එපා කෙලේ මු මගුල් ගෙදරනේ කුණු හර්ප කියන්න මල් හලෝ යාළුවනේ හලෝ good morning 12 වෙලා තමයි අද නම් ඉතින් අම්මෝට මාඩුනේ ඉතින් ඉදිදානේ මමත් ඉතින් ගෙදර ඉන්නවා දවල් වෙලා ඔයගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් පුළුවන් වුණොත් ගේන්න විශේෂ වීඩියෝ එකක් කියන්නේ ඉතින් මාව බලන හැමෝටම ඉතින් ආයි කියන්නේ ගොඩක් ස්තුතියි ගොඩක් ස්තුතියි නෑ වසන්ති කේපි ෆලෝ කරලා නැති අය ඉන්නවා ෆලෝ කරගෙන යන්න එලිකිරි මගෙත් එක්ක ඉන්න එලිකිරි අපි ඉන්න ඇන්ටි ගෑමත් තමයි දැන් ගොඩක් කට්ටිය මම බලන්නෙත් නෑ ඇති තරම් වගේ අය දන්නේ නෑනේ ඒක තමයි ඇන්ටි ඉන්ටරෙස්ට් ගන්න නෑ තරහ වෙලාද ඔයගොල්ලෝ ඔව් තරහ වෙලා නෑ ඉතින් හැමදාම මම ඉතින් ඔයගොල්ලෝ කොටොම ගොඩක් ආදරේ හරිද එහෙනම් තෙරුවන් සරණයි හොඳේ පරිසරය තෙරුවන් සරණයි මල්ලි මේ සූර්ය නමස්කාරයද මොනවද මේ කරන්නේ මොනවද මුම් මේ දාන්නේ බං ඉස්සර යාළුවනේ මම නම් පොඩි කාලේ ජීවිතේම කුණුහරුපයක් කියලා නෑ යාළුවනේ ප්‍රොයියා වීඩියෝ එකක් දාගෙන ආච්චිගේ සාස්තරය අහුවෙන්න එපා කියලා ඒක බලමු අපි අම්මගෙන් තාත්තගෙනුත් එක්කෙනෙක් නිසා කනගාටු වෙනවා පොඩි කාලේ ඉගෙන ගත්ත කාලේ ලොකු ආසාවක් හිතේ තිබුණා ඒ ගැන දැනුත් ඔයා හිතනවා පුංචි දේවල් වලට බාධා කරදර වෙනවා තමයි ප්‍රොයියා අයිස්ක්‍රීම් අර යාරි සාස්තරයක් කියලා අර අයිස්ක්‍රීම් එක යාළුවෝ ඉන්නවා කියලා ඔක්කොම යාළුවෝ නෙමෙයි
විශ්වාස යාළුවෙක් ඉන්නවා. එයා තමයි ඔත පිහිට වෙන්නේ. නෝන නම් එක්කෙනා පින්කාර නෝන. what the fuck යකෝ ප්‍රවියට බැදලත් නෑ බං නෝනත් පින්කාර මාර බොරු බං මුන් කියන්නේ කටකාර නෝන තමයි. දරු පලනා ලැබීම තියෙන පුතෙකුයි දුවකුයි. පුතෙකුයි හරි දුවකුයි. දෙන්නෙක් ඉන්න අම්මට උඩ. වාසනා තියෙනවා. සමෝදරත් එක්කෙනකින් පිහිට තියෙනවා. කට ටික සැරයි. වාහන පාන වලින් පරිස්සම් වෙන්න පුතා. හදිසියෙම පාරට බහින්න එපා. ඔයගේ හිතේ තියෙන දේ හරියනවා. කාරණා පහක් හිතලා තියෙනවා. රස්සාව ගැන හිතනවා. නෝන ගැන හිතනවා. අම්මා තාත්තා ගැන හිතනවා. ඒ ප්‍රවියට නෝන කෙනෙක් ඉන්න කවද්ද? වාහන ගැන හිතනවා. මේ කාරණා පහ හරියනවා. දුක් වෙන්නේ නැහැ පුතා. හිතුම් පතුම් දේවල් ලැබිලා ඉදිරියට ලොකු වාහන පහන අත ගන්න තියෙනවා. අම්මා ගොම හොඳ පින්කාරත්ත මේ අවුරුදු හිතාගෙන ආපු දේ පුතාට හරියන්න කියලා මම පූජා කරනවා. නියමයි. පුතේකුයි WND ලැබිලා කියලා පූජා කරනවා. එයා දෙහි හිතින් ඔය අයිස්ක්‍රීම් එක ඔය අයිස්ක්‍රීම් එක කන බෑ ප්‍රවියට වැඩක් නෑ සාත්තරේ ඔන්න කියපන් මම කන අයිස්ක්‍රීම් හරියන්න කියලා මම පූජා කරනවා. අපි අය කරන පුංචි 500යි පුතා. 500 what the මල්ලි සාත්තර කියමුද මොකද කියන්නේ දෙන්න ඔයාට හරියනවා. මමත් කරනවා බං සාස්තර කියන හරියන්නේ නැහැ මේක. යකෝ බලපන් රුපියල් 500ක් එකකින් ගත්ත කියන්නේ බං සාස්තර 20ක් කිව්වොත් දවසකට ඇතිනේ. සලාම් අලයිකුම්. Okay guys එහෙනම් අද අපේ වීඩියෝ එකේ රෑම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැබැයි තියෙන bell icon එක click කරන්න. එහෙනම් Jumbo Man එකේ පිට episode එකක් කරන්න දවස් සුබ වේවා. ඔබට ජය වේවා. Ciao ciao. Bisek lagi parean emak tispas tenek mawa warta keragana mena dunna biskar mara business just miss by cascas